මල් පෝච්චිය වලස් නන්දි අයියාගේ මටනේ ගත්තා. වලස් අයියා හුඟා කෝපයට පත් වුණා. එයා නන්දිගේ මල් පෝච්චිය බින්දා. මගේ උපන්දිනයට ලැබුණ තෑග්ග අයියා කැඩුවා. නන්දි අඬමින් තාත්තාට කිව්වා. තාත්තා අයියාට දඬුවම් කළා. දැන් අයියාත් අඬනවා. නන්දිට අයියාට දුක හිතුණා. අයියේ මීට පස්සේ අපි රණ්ඩු නොවී හැමදාම එකමුතුව ඉඳමු නන්දි hina වෙමින් කිව්වා.